හෘදය මගින් රුධිර නාළවලට රුධිරය ඇතුළත් කිරීමේදී ඇතිවන පීඩනය රුධිර පීඩනය විදිහට අපි හඳුන්වනවා. මෙම රුධිර පීඩනයේ අධික වීම අධික රුධිර පීඩනයේ ලෙසට විශේෂයෙන්ම අපි හඳුන්වනවා. දේශීයව මේ ආයුර්වේදයට අනුව මේ මහා වාත ව්‍යාධිය මහා වාත රෝගය කියලා විශේෂයෙන්ම හඳුන්වනවා. එතකොට මේ අධික රුධිර පීඩනය ඇති වුණාම මොන වගේ ලක්ෂණ ඇති වෙන්නේ කියන එක අපි හැමෝම දැනගන්න ඕන. විශේෂයෙන්ම කැරකැවිල්ල, හිස ප්‍රදේශයේ, ගෙල ප්‍රදේශයේ වේදනාව, ශරීරයට දැනෙන පීඩාව, ඒ වගේම ඇස් පෙනීම අඩු වෙන්නත් පුළුවන්, කැරකැවිල්ල ඇති වෙන්නත් පුළුවන්. එතකොට මේ හෘද රුධිර පීඩනය වැඩිවීම සඳහා බලපාන්නේ මොන වගේ සාධකද කියන එකත් අපි විශේෂයෙන්ම දැනගත යුතුයි. බොහෝ විට අධික ලෙස දුම් පානය කිරීම, මත්පැන් පානය කිරීම, අධික තරබාරුව, ඒ වගේම ලුණු සහිත කෑම වැඩිපුර ආහාරයට ගැනීමත් මේ රුධිර පීඩනය වැඩිවීම කියන කාරණාවට බලපාලා තිබෙනවා. ඒ වගේම උපත් පාලන පෙති, ඒ වගේම උපත් පාලන සඳහා යොදා ගන්නා එන්නත් වර්ගත්, ඒ වගේම වකුගඩු ආශ්‍රිතව පවතින රෝගත් අධික රුධිර පීඩනය කියන කාරණාවට බලපාලා තිබෙනවා. විශේෂයෙන්ම ආයුර්වේදයට අනුව ආයුර්වේද දිනචර්යා අධ්‍යයන වලට නොපිළිපැදීම, රාත්‍රී නිදි මැරීම, දහවල් නිදීම වගේ කාරණා නිසා මේ රුධිර පීඩනය කියන එක වැඩිවීමට බලපාලා තිබෙනවා කියන එක වර්තමානයේදී අපි සොයාගෙන තිබෙනවා. එතකොට මේ අධික රුධිර පීඩනය කියන එකෙන් කොහොමද අපි ගැලවෙන්නේ කියන කාරණාව ගැන සැලකුවොත් ආයු ප්‍රතිකාර තුල මේ රුධිර පීඩනයේ වැඩිවීම කියන කාරණාවට ඉතා සාර්ථක ප්‍රතිකාර පවතිනවා. විශේෂයෙන්ම ආයුර්වේද දිනචර්යා අධ්‍යයනට අනුව අපගේ ජීවන රටාව සකසා ගැනීම, ඒ වගේම දේශීය සකස් කරගන්න ආහාර ඖෂධ සඳහා අපි රෝගීන් යොමු කිරීම තුලනොත් මේ අධික රුධිර පීඩනය කියන කාරණාව ඉතා සාර්ථකව කෙටි කාලයක් තුළ සුව කරගන්න හැකියාව පවතිනවා. විශේෂයෙන්ම මෙහිදී අපි කොළකැඳ කියන දේ ගැන අවධානය යොමු කරනවා. කරපිංචා කොළකැඳ, හීම්බෝවිටියා කොළකැඳ, යකිනාරන් කොළකැඳ වගේ දේවල් මේ අධික රුධිර පීඩනය සහිත රෝගීන්ට ලබා දීම තුලින් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ වගේම බෙලි ගසේ පොතු, තම්බා පානය කිරීම, නෙල්ලි වැනි පළතුරු ආහාරයට නිරන්තරව එක් කර ගැනීමත් මේ අධික රුධිර පීඩනය කියන කාරණාව පහසුවෙන් සුව කරගන්න පුළුවන් කාරණා අතරට එක් වෙනවා. ඒ වගේම තමයි දේශීයව සැකසූ කසාය වර්ග, දේශීය ඖෂධ සංයෝජනයෙන් සැකසූ කසාය වර්ග, ඒ වගේම දේශීයව සැකසූ චූර්ණ වර්ග, ගුලි කල්ක ලබා දීම තුලින් ඉතා කෙටි කාලයක් තුළ ඉතාම සාර්ථකව මේ අධික රුධිර පීඩනය කියන කාරණාව ආයු ප්‍රතිකාර තුලින් සුව කරගන්න පුළුවන්. ඒ වගේම තමයි වර්තමානයේදී අධික කාර්යබහුල සමාජයක් තුළ ජීවත් වෙන ඔබ මානසික ආතතිය වැඩි, ඒ වගේම ව්‍යායාමයේ අඩුයි. ඒ දේවල් මේ අධික රුධිර පීඩනය සඳහා වර්තමානයේදී බලපාලා තිබෙනවා. එතකොට ඒ වගේ මිදි මේ ආයු ප්‍රතිකාර තුළට යොමු වීම තුළින් ඒ දේශීය ඖෂධ ලබා ගැනීම තුළින් ඔබගේ ඒ අධික රුධිර පීඩනය ඊටාම සාර්ථකව සුව කරගන්න පුළුවන්.